ඓතිහාසික වැදගත්කමක් තියෙන පුරාණ මොට්ටුන දේවාලය ගැන තමයි අද එන්වයරන්මන්ට් එක්ස්ප්ලෝරර් channel එක මගින් ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙන්නේ. දේවාලය ගැන සම්පූර්ණ විස්තරයක් ඔයාලට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. වීඩියෝ එකත් එක්ක දිගටම රැඳී සිටින්න කියලා මම ඔයාලා හැමෝගෙම ඉල්ලා සිටිනවා. දේවාලයට ඇතුල් වෙද්දී ඔයාලා මුලින්ම යන්න ඕනේ මේ පාලම හරහා. එතකොට මේ ඔයට කියන්නේ දී ඇල්ලේ. ඔය සාමාන්‍ය වැස්ස වැඩි කාලයට දී ඇල්ලේ වතුර ගොඩක් වැඩි වෙනවා. එතකොට මේ දේවාලය සම්පූර්ණ වගේ ජලයෙන් යට වෙනවා. සාමාන්‍යයෙන් මේ හරිය ගොඩක් මාළු ඉන්නවා. අපි මෙහෙම පාලමෙන් යනකොට මාළු අපි පිටිපස්සෙන් එනවා අපි කෑම දායි කියලා හිතාගෙන. ඒ තරමන මාළු ඉන්නවා. සාමාන්‍යයෙන් දේවාලේ ඉතුරුන කෑම ඒ වගේම ගමේ කට්ටියත් මේ මාළුන්ට කෑම ගොඩක් ගෙනත් දානවා. දැන් මේ වැස්ස වැඩි හින්දා තමයි ඔයාලට මාළු එක එකවත් බලා ගන්න බැරි වෙන්නේ. පාලම තරණය කරලා මේ විදිහට අපි ඉස්සරහට තව ටිකක් යන්න ඕනේ. දැන් ඔයාලට පේනවා ඉස්සරහ මකර තොරණ තියෙනවා. ඒ වගේම මෙතනින් දකුණු පැත්තේ ලොකු නුග ගහක් තියෙනවා. ඒක මම වීඩියෝ එකේ ඉස්සරහට යද්දි පෙන්නන්නම්. හරි. දැන් මෙහෙම ඉස්සරහට යනකොට ඔයාලට බලා ගන්න පුළුවන් වම් පැත්තේ තියෙනවා ගම්බාර දෙවියන්ගේ පිළිමය අඹලා. ඒතර ඒකත් එක්කම තමයි මකර තොරණත් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. දේවාලය ගැන තවදුරටත් කතා කරොත් දේවාලයේ රෝපණය කරලා තියෙන බෝධීන් වහන්සේ ඉතාමත් පැරණි බෝධීන් වහන්සේ නමක්. බෝධීන් වහන්සේගේ රෝපණය ගැන ඉතාමත් ලස්සන කතාවක් තියෙනවා. මේ දේවාලයේ ඇතුලේ චිත්‍ර වලට නගලා තියෙනවා. ඒ චිත්‍ර වලින් විස්තර කරන දේ මම වීඩියෝ එකේ ඉස්සරහට ඔයාලට කියලා දෙන්නම්. දේවාලයට ඇතුල් වෙනකොටම ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා බෝධීන් වහන්සේගේ වටේට අටවිසි බුදුවරුන්ගේ පිළිම වහන්සේලා තියලා තියෙනවා. ඇත්තටම මෙම ස්ථානයේ එක් බෝධීන් වහන්සේ නමක් නෙමෙයි බෝධීන් වහන්සේලා 3 නමක් වැඩ ඉන්නවා. මම අර ඔයාලට කතාව කියද්දි ඒ ගැන සම්පූර්ණ විස්තර ටික කියන්නම්. ඒ වගේම මම ඉන්න තැනට දකුණු පැත්තෙන් විශාල නාගසකුත් තියෙනවා. මම ඒකත් දැන් ඔයාලට පෙන්නන්නම්. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්න අර නාගස අර මම කිව්ව. එතන මේ නාගස මම පොඩි කාලෙත් එද්දි මේ ගස මේ විදිහටම තමයි තිබ්බේ. කියන්නේ මේක ටිකක් පරණ නාගසක්. සාමාන්‍යයෙන් මේ ස්ථානයේ වැඩිපුර සෙනග එන්නේ පදාදා සහ සෙනසුරාදා දවස්. ඒ කියන්නේ අර අපි සාමාන්‍ය කියන කෙමුරු දවස් කියලා. අනේ කෙමුරු දවස් වල තමයි සෙනග වැඩිපුර එන්නේ. ඇවිල්ලා යාළගේ ආගමිකව තවත් මේ ස්ථානයට ඇවිල්ලා සිද්ධ කරලා යනවා. මේ පැත්ත ඇත්තටම මහරම නිෂ්කලංකයි. ඔයාලා මොට්ටුන දේවාලයට ඇවිල්ලා තියෙනවා නම් ඒක අත්දැකීමෙන් දන්නවා ඇති. දේවාලයේ සුද්ධ පවිත්‍ර කටයුතු නිරන්තරයෙන් එන පැතිමතුන් කරනවා. ඒ වගේම ගමේ කට්ටියත් ගොඩාක් දේවාලයේ සුද්ධ පවිත්‍ර කටයුතු සිද්ධ කරනවා. ඒ වගේම දේවාලයේ කපු මහත්තයත් සෑහෙන්න දේවාලයේ සුද්ධ පවිත්‍ර කරනවා. ඒ වගේම දේවාලයේ ප්‍රතිසංස්කරණ කටයුතුත් ගොඩක් තියෙනවා. දේවාම දැක්කා සමහර පහළවල් එහෙම කැඩලා තියෙනවා. ඒවටත් ඔයාලා දේවාලයට ආවොත් ආධාරෝපකාර කරන මෙන් මම ඉල්ලනවා. වහන්සේගේ ඉතිහාසය ගැන මේ දේවාලයේ කතාව සඳහන් වෙලා තියෙනවා. මම අර කලින් සඳහන් කරා වගේ දැන් මම මේ කතාව ඔයාලට කියන්නම්. ඒ කතාව තමයි දැන් මේ සිතුමට නගලා තියෙන්නේ. මේක ඇත්තට වෙන්නේ සිරිසංගබෝ රජුරුවන්ගේ කාලේ දඹදිව ඉඳලා එක මොහොට්ටාවලලා දෙන්නෙක් බෝධීන් වහන්සේ රැගෙනගෙන ඇවිල්ලා මාගම්පුරෙන් ගොඩ බහිනවා. එහෙම ගොඩ බැහැලා අනුරාධපුරය බලා යන ගමනේදී කැලෑ පාරක් හරහා තමයි යන්නේ. ඇත්තට මේ ඔයාසල එයාලා පොඩ්ඩක් ගිමන් හරින්න පටන් ගන්නවා. පහුවදා බලද්දි බෝධීන් වහන්සේ මේ ස්ථානයේම මුල් ඇදලා තියෙනවා. ඊට පස්සේ බෝධීන් වහන්සේ ඉවත් කරන්න නැතුව මෙයාලා ගම්වාසීන්ව දැනුවත් කරලා බුද්ධ පූජාවහර පවත්වලා බෝධීන් වහන්සේ මේ ස්ථානයේම රෝපණය කරනවා. ඒ වගේම මේ කාලේ මිනිසුන් නොයෙක් පූජාපහාර සිද්ධ කරමින් බෝධීන් වහන්සේ ආරක්ෂා කළා. දීයන්ට ඔය තියෙන නිසා මේ ප්‍රදේශය අලින්ගෙන් බහුල ප්‍රදේශයක්. දවසක් එක අලියෙක් බෝධීන් වහන්සේගේ එක් ශාඛාවක් කඩා ගන්නවා. මේම ශාඛාවක් කඩාගත්තට පස්සේ මේ අලියට පිස්සු හැදෙනවා. ඊට පස්සේ මේ අලියා යද්දි මේ අලියා වැටෙනවා එක වලකට. ඒ වලට වැටලා මේ අලියා මැරෙනවා. ඊට පස්සේ මේ වලට කියන්නේ ඇතා මල වල කියලා එක අදරක් තියෙනවා. මම ඔයාලට මගේ වීඩියෝ එකේ ඉස්සරහට ඒක පෙන්නන්නම්. බෝධීන් වහන්සේගේ ශාඛාවක් කඩාගත්තට පස්සේ එම බෝධීන් වහන්සේ ඊට පස්සේ අපවත් වෙනවා. ඊට පස්සේ ගමේ කට්ටිය එකතුලා මොකද කරන්නේ? බෝධීන් වහන්සේගේ දර එකතු කරලා බෝධීන් වහන්සේ ආදාහනය කරනවා. එහෙම ආදාහනය කරාට පස්සේ ඒ දවසේම අනෝරා වැස්සක් ඇති වෙනවා. මේ වැස්ස ඇති වුණාට පස්සේ එම ස්ථානයේම පසුවදා බෝධීන් වහන්සේලා 3 නමක් හට ගන්නවා. අන්න ඒ බෝධීන් වහන්සේලා 3 නම තමයි දැන් මෙම ස්ථානයේ වැඩ වාසය කරන්නේ. ඒතර බෝධීන් වහන්සේගේ ආරක්ෂාව වෙනුවෙන් එක් සාමීන් වහන්සේ නමක් මෙම ස්ථානයේ වැඩ වාසය කරා කියලා මෙම සිතුවම් වලින් පැහැදිලි වෙනවා. පසු කාලීනව මෙම ස්ථානයේ ඒ පැවති බෝධීන් වහන්සේලා අපවත් වුණා කියලා සඳහන් වෙලා තියෙනවා. හැබැයි දැනටත් මෙම ස්ථානයේ බෝධීන් වහන්සේලා 3 නමක් වැඩ වාසය කරනවා. දැන් අපි යමු එම බෝධීන් වහන්සේලා බලා ගන්න. එතකොට මේ දැන් ඔයාලට මෙම ස්ථානයේ වැඩ වාසය කරන බෝධීන් වහන්සේලා 3 නම බලා ගන්න පුළුවන්. ඔබත් මෙම ස්ථානයට ආවොත් මෙම ස්ථානයේදී බෝධීන් වහන්සේලා දැක බලාගෙන වන්දනාමාන සිද්ධ කරන්න පුළුවන්.
හරි දේවාලයට ඇතුල් එත්ති මං ඔයාලට කිව්වනේ අර විශාල නුකසක් මේ දේවාලේ තියෙනවා කියලා. ඒතර මේ දැන් ඔයාලට දැක්කන්න පුළුවන් වෙන්නේ අන්නේ නුකස. හරි දැන් ඔයාලට මේ දැක්කන්න පුළුවන් වෙන්නේ අර මං කිව්ව කතාවේ ඇතා වැටිලා මියගිය වල තමයි මේ තියෙන ඇතා මල වල. එතකොට දැන් මෙම ස්ථානයේ කට්ටිය ගමේ කට්ටිය සහ ප්‍රදේශවාසීන් එකතු වෙලා මෙතන හදලා තිනා බුදුරජාණන් වහන්සේගේ හිටිපිළිම සහ ඇතා නිරූපණය කරන්න පුළුවන් විදිහට ඇතාගේ ආකෘතියක්. එතකොට මේ තියෙන්නේ ඒ ඇතා මල වල. හරි ඔයාලා මගේ channel එකත් subscribe කරලා නැත්නම් channel එක subscribe කරන මින් ඉල්ලා සිටමින් අදට අපේ වීඩියෝ එක අවසන් කරනවා.